පාඩම් කරන එක මම පේපරයක් දුන්නා පාඩම් කරනවා. මම මොකක් හරි ඇක්ටිවිටි එකක් කරනවා කිව්වම පාඩම් කරනවා. ඊගාටම කටපාඩම් ගන්නවා කිව්වොත් පාඩම් කරනවා. එහෙම එපා. අපි මේ හැමදේම කරන්නේ ඉස්සරහට එන සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන. සාමාන්‍ය පෙළ විභාගයක් කියලා දෙයක් ඔයාලා ලියන්න ඕනේ. මේක ඔයාලගේ අනාගතයේ තීරණය වෙන එක කඩයිම. තේරුණාද? එතකොට අපි වැඩ කරන්න ඕනේ ගුරුවරයා පේපර් දෙන නිසාද? ඒ මොනවත් නෙමෙයි. මොකද හේතුව? අපි වැඩ කරන්න ඕනේ අපේ අනාගතේ. අපි වැඩ කරන්න ඕනේ අපි කවදා හරි දවසක රටේ පිළිගන්න. හැමෝගෙම ගෞරවයක් ලැබෙන. මොකක් හරි හොඳ රැකියාවක් ඒ වගේ දෙයකටයි අපි ඉගෙන ගන්න. රජමැදුරක ඉපදී සිටියානම් නුබත් රජකී පුතුනේ හිරිකඩ බා